දැන් ඔයාලට නමුණු ලාං AI videos හදන්නත් පුළුවන්. දැන් ඔය දෙකක විදියේ වීඩියෝ එකක් හදන හැට බලමු. හරි ඔගොල්ලන්ට දැන් මේ ලොන් වීඩියෝ එක හදාගන්න කරන්න තියෙන පළවෙනි දේ තමයි ChatGPT AI එකට එන එක. ChatGPT AI එකට ඇවිල්ලා මම මේ දීලා තියෙන වගේ ඔගොල්ලෝ හදන්න යන වීඩියෝ එකේ අයිඩියා එක ChatGPTට දෙන්න. ඊට පස්සේ එයා අපිට අපි යූස් කරන්න යන Grok AI එක Grok AI එකෙන් වීඩියෝ එක ජෙනරේට් කරගන්න දාලා prompt එක ලබා දෙනවා. එතකොට මම දැන් මෙතනදි කියලා තිනවා I am going to generate a video about a jungle using Grok AI. We can only generate 7 long video in free plan. So give me clips to get around 1 minute. I want animals, birds, stunning visuals. එතකොට මෙතන අපි මෙන්ෂන් කරන්න ඕන අපි හදන්න යන්නේ මේ වීඩියෝ එක Grok AI එක යූස් කරලා ඒ වගේම Grok AI එකේ අපි ෆ්‍රී ප්ලෑන් එක තමයි යූස් කරන්නේ. ඒකෙන් එක වීඩියෝ එක 7 සෙකන්ඩ් තමයි ලොං වෙන්නේ. ඒ කියන්නේ තප්පර 7යි. ඒතර ඒකත් මෙන්ෂන් කරන්න ඕන. ඊට පස්සේ ඔයා මේ වීඩියෝ කොච්චර දිගකට බලාපොරොත්තු වෙනවද? ලොං එක කොච්චරද? මම දැන් මේ වෙලාවේ මිනිත්තුවකට වගේ හරියන තමයි වීඩියෝ එක හදන්න යන්නේ. එතන මම 1 minute කියලා දුන්නා. ඊට පස්සේ ඔයා මෙතන ඔයාට අවශ්‍ය කරන දේවල් එලිමන්ට්ස් ටික වගේ ටික දෙන්න ඕන. animals, birds, stunning visuals. හරි මේ ටික දීලා මම දැන් එන්ටර් කරලා prompt ටික ලබා ගමු දැන්. ChatGPT නාට prompt ටික ලබා දෙනවා. jungle video 1 minute play 7 clips කියලා දාලා තිනවා. මම දුන්නේ 1 minute එකකට get around වෙන්න. හරි. දැන් මම පළවෙනි එක කොපි කරගන්න. කොපි කරගෙන ඔයා තව ටැබ් එකක් ඕපන් කරගෙන යන්න. Grok AI කියලා සර්ච් කරලා යන්න Grok AI එකට. Grok AI එකට ගිහලා ChatGPT එකේ වගේම account එකක් හදාගන්න. account එකක් හදාගත්තට පස්සේ මේ interface එක බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ deep search වලට එහා පැත්තේ තියෙන create image click කරා. එතකොට දැන් ඔයාගේ සමහරක් වලට දැන් create image click කළා මේ interface එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ මේ Grok AI යූස් කරලා මිනිස්සු හදපු වීඩියෝස් තියෙනවා. මෙතන යට වීඩියෝ තියෙන තැන වගේ ඉමේජ් වැටලා තියෙන්න පුළුවන් මේ විදිහට. ඔයා එක වීඩියෝ කියලා දාගන්න ඕන. මේ විදිහට වීඩියෝ කියලා දාගන්න. ඊට පස්සේ aspect ratio එකෙත් මෙතන පළවෙනි aspect ratio එක එන්නේ short videos වලට. අපි YouTube එකේ දාලා තියෙන short videos ඒවා toll එකනේ වැඩි. මේ මෙතන පේන්න තියෙන්නේ අන්න ඒ aspect ratio යොදාගෙන generate කරපු වීඩියෝ. මෙතන මේ දෙවෙනියට තියෙන aspect ratio එක තමයි දැන් මම භාවිතා කරන්නේ. ඒ long videos. දැන් මේ බලන වීඩියෝ එක අන්න ඒ වගේ පළල ටිකක් වැඩි. අන්න ඒ වීඩියෝ. මම ඒ වීඩියෝ එකක් තමයි දැන් හදන්න යන්නේ. දැන් මම ඒක දුන්නා. aspect ratio එකක් දුන්නා. ඔයාට කැමති විදිහට ඒක choose කරගන්න පුළුවන්. දැන් මම පළවෙනි එක copy කරගන්න. එතන දැන් enter කරා. දැන් generate වෙනවා. දැන් ඔයගොල්ලෝ දැක්කා. දැන් ඔයගොල්ලෝ දැක්කා මම පළවෙනි අපේ වීඩියෝ එක generate කරගත්තා. අන්න ඒක download කරගන්න. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන Grok video කියලා නමත් එක්කම download වෙලා තියෙනවා. දැන් මෙතන කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. දැන් අපි ඊළඟට generate කරන වීඩියෝ එකත් මේ එකම jungle එකක්නේ. හැබැයි Grok AI එක මේක දන්නේ නැහැනේ. එතකොට අපිට කරන්න සිද්ධ වෙනවා මේ අපි මුලින්ම generate කරපු වීඩියෝ එකේ අන්තිමම ස්ථානයට යන්න. ගිහිල්ලා වීඩියෝ එක උඩ right click කරලා මෙතන copy video frame කියලා තියෙනවා. අන්න ඒක උඩ click කරා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන copy වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ character consistency එක පවත්වාගෙන යන එක. මෙතන අපි මෙතන jungle එකක් එහෙම නැත්නම් දැන් මෙතන characters ලා මොනවා හරි පාවිච්චි කරා නම් ඊළඟ වීඩියෝ එකටත් ඒ characters ලාම තමයි යොදාගන්නේ. හරි. දැන් මෙතනින් අයින් වෙන්න. අයින් වෙලා මෙතන අපි දැන් copy කරගෙන තියෙන video frame එක ඒක paste කරා. ඊට ඔහොමම යන්න ChatGPT එකට ගිහිල්ලා video prompt එක ගන්න. තර Grok AI එකට ඇවිල්ලා ඒක ලබා දෙන්න. copy වුණත් copy කරගත්තා. ලබා දෙන්න. ඊට පස්සේ දැන් මෙතන generate වෙන්න පටන් අරන් තින්නේ ඒ අර කලින් image එක. ඒකෙන්ද ආයි මම generate වෙන්න දුන්නා. ඒ කියන්නේ අපි prompt එකට දෙන්න කලින්ම මේක පටන් අරන් තිබ්බේ. එතකොට අපිට අවශ්‍ය විදිහට නෙවෙයි මේකෙන්
දැන් ඔයගොල්ලෝ දැක්ක මම මේ දෙවෙනි ක්ලිප් එකක් ජෙනරේට් කරගත්තා. දැන් මම ඒක ඩවුන්ලෝඩ් කරනවා. ඔය විදිහට මම දැන් ඊළඟ ක්ලිප් එකක් ජෙනරේට් කරගන්නවා. අර කලින් විදිහටම තමයි. එතන අන්තිම තැනට ආවා. copy video frame දුන්නා. මෙතනින් අයින් වෙලා control V ගහලා ඔයාටත් ඒක ටෙස්ට් කරගන්න පුළුවන්. ඊපස්සේ මෙතනින් ආයි video prompt එක copy කරගත්තා. grok AI එකට ආවා. ආයි මෙතනින් generate button එක දෙන්න. මොකද මේක කලින් පටන් අරන් තියෙන generate වෙන අපේ prompt එක නැතුව. හරි. දැන් මම grok AI එකෙන් අදාළ වීඩියෝස් ටික පොඩි වීඩියෝස් ක්ලිප් ටික ජෙනරේට් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ CapCut එකට ගිහිල්ලා මේක එක ටයිම්ලයින් එක දාගෙන ලොන් වීඩියෝ එකක් හදාගන්න එක. ඔයාලට CapCut එකම යූස් කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ දන්න ඕන එඩිටින් software එකක් යූස් කරන්න පුළුවන්. මෙතනදී ඒක ප්‍රශ්නයක් නැහැ. අන්න CapCut එක ඔන් කරගත්තා. create project යන්න. ඊට පස්සේ අර ජෙනරේට් කරගත්ත වීඩියෝස් ටික මෙතන ඉම්පෝර්ට් කරගන්න ඕන. ඉම්පෝර්ට් කරගන්න. හරි ඉම්පෝර්ට් කරගත්තා. දැන් එකින් මේක අපි drag and drop කරලා timeline එකට දාගමු. හත් දැන් මම දාගත්තා. දැන් timeline එකේ තියෙන්නේ අපිට වීඩියෝ එක බලා ගන්න පුළුවන්.